ආයිබෝන් යන්නේ ඔයගලට කොහොමද? මම හිතනවා ඔයගල හැමෝම හොඳින් ඉන්නවා කියලා. මට නම් මෙහි සීතලයි ගොඩක්. ඉතින් ඒක නිසා මම ෆුල් කිට් එකෙන් සැරසිලා දැන් හදන්නේ මම යූස් කරන මේකප් කිට් එක ගැන කියන්න. මේක තමයි මම ඉස්සර යූස් කරේ. මේක නම් මට එච්චර සෙට් උන්නේ නැහැ. මේක නම් අවුලක් උන්නේ නැහැ. ඉතින් මේක ගැන කියනවා නම් මට වැඩි ඉතින් ඔයගොල්ලෝ හොඳට මේකප් කරන්න දන්නවනේ. මම නම් ඉතින් එච්චර දන්නේ නැහැ. නමුත් ඉතින් මම ඔයාලට කියන්නම් මම මේක ගැන. දැන් සාමාන්‍යයෙන් අපි මේකප් කරනකොට ක්‍රීම් ගන්නවනේ. ක්‍රීම් ගාලා ඉවරනාට පස්සේ අපි ප්‍රයිමර් කරනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මූණ හොඳට මේක විටමින් E අඩංගුයි කියලා තියෙනවා මේකේ. මේක සාමාන්‍යයෙන් මූණට හොඳට මේකප් එක අල්ලලා හිටින්න තමයි මේක යූස් කරන්නේ. ඊට පස්සේ අපි ෆවුන්ඩේෂන් එක ගන්නවා. මේ ෆවුන්ඩේෂන් එක අපේ ඇඟටත් ගන්න පුළුවන්. මේ දෙකම මට ඒ කිට් එකෙන් තමයි හම්බ වුනේ. මම නම් ෆවුන්ඩේෂන් ගන්නකොට සාමාන්‍යයෙන් අපි යූස් කරන මොනවා හරි සුදු පාට ක්‍රීම් එකක් එක්ක මික්ස් කරලා තමයි ගන්න. එතකොට පොඩි නැචරල් ලුක් එකක් එනවා. එතකොට මේ තියෙන එක. ඊට පස්සේ මේ තියෙන්නේ ෆිනිෂින් පවුඩර් එක. මේකත් හොඳයි. ඊට පස්සේ මේක මේ මූණේ අර දැන් ස්වභාවය වෙනස් කරගන්න කියන්නේ තියෙන එක උලුප් වල පෙන්වන්න සාමාන්‍යයෙන් මහතයි නහයවල් එහෙම හොඳට අර මේ මොකද ඒකට කියන්නේ කෙට්ටු කරලා පෙන්වන්න. ඉතින් මූණේ හැඩය සම්බන්ධව මෙන්න මේක පාවිච්චි කරනවා. මේකත් ඇත්තටම හොඳයි. ඊට පස්සේ මට මේකෙන්ම හම්බ වුණා මෙන්න මේක අයි ෂැඩෝ. මේකත් හොඳයි. ඊට පස්සේ මෙන්න මේක 3 in 1. මේකේ මස්කාරා එතකොට අයිලයිනර් මේ ඔක්කොම තියෙනවා නේ. මේ සෙට් එක. මෙතනින් අයින් කරමු. ඊට පස්සේ ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ බ්ලෂර් ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ අපි මේකප් එක සෙට් කරන්න ඕන ටික වෙලාවක් රඳා පවතින්න අපි මේක යූස් කරනවා. මේක ස්ප්‍රේ එකක්. මේ මේකප් කරන අය හොඳට දන්නවා. මේ මොකද ෆික්සර් එක නේද කියන්නේ. මෙන්න මේක. ඊට පස්සේ ඒකටම හම්බුණා මට මේ බ්‍රෂ් සෙට් එකයි මේ තියෙන්නේ කාජල් කියලා අපි කියන්නේ මේකම ඇසට ගන්න ඒක. ඊට පස්සේ මේ අයිලයිනර් ඔක්කොම හම්බුණා. මේ තියෙන්නේ එකට හම්බෙච්ච ලිප්ස්ටික් ටික. මේ තියෙන්නේ එක එක පාට වලින් ලිප්ස්ටික් හම්බ වුණා. මේ තියෙන්නේ මෙරුනේ තියෙන්නේ. ඉතින් මේක එතකොට බ්ලෙන්ඩ් එක ඊට පස්සේ මේ ඔක්කොටම ගියේ ඉන්දියාවේ මුදලින් රුපියල් 500යි. ඒ කියන්නේ ලංකාව මුදලින් රුපියල් 1500ක් 2000කට ආසන්න යනවා මේ සෙට් එකට. බයි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.